හරි. එහෙනම් පුතේ එදා අපි නතර කරේ පදාර්ථයේ සිදුවන වෙනස්කම්. එහෙම නැත්නම් තාපය නිසා පදාර්ථයේ සිදුවන ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා කියන්නේ. තාපයෙන් පදාර්ථයේ ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. මොනවද දෙක? එකක් තමයි අවස්ථා විපර්යාසය. මොකක්ද? අවස්ථා විපර්යාසය. අනික තාප ප්‍රසාරණය. ඕනෑම පදාර්ථයක් ආරම්භයේදී එයාට තාපය ලබා දුන්නාම වෙනස්කම් ප්‍රධාන දෙකයි. එකක් තමයි පදාර්ථයේ විපර්යාසය. අනික තාප ප්‍රසාරණය. පදාර්ථයේ විපර්යාස ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති මෙන්න මේ සිද්ධිය. මොකක්ද? අයිස් රත් කළාම ද්‍රව වෙනවා. ද්‍රවය රත් කළාම වායු. ආන්ගේ නිසා ඝනය ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ වගේම ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. හරි. ඔය ක්‍රියාදාමයේ ඔස්සේ අපි අඳුර ගන්නවා මෙහා රත් කළාම මෙහා වෙනවා, මෙහා රත් කළාම මෙහා වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. බලන්න මේක. මෙහා සීතල කළා. මෙහා සීතල කළා. මොනවද? මෙහා වල. මෙහා සීතල කළා මෙහා වල. එනම් ඕනෙම පදාර්ථයක් රත් කළොත් එයා තවත් පදාර්ථ අවස්ථා විපර්යාසයක් බවට පත් වෙනවා. ඒ වගේම මේක අනිත් පැත්ත. වායුව සිසිල් කළොත් ද්‍රවයක් වෙනවා. ද්‍රවය සිසිල් කළොත් ඝනයක් බවට පත් වෙනවා. ආගේ නිසා ඝන රත් කළාම ද්‍රව, ඒ වගේම ද්‍රව රත් කළාම වායු සහ වායු ආය සිසිල් කළොත් වායුව සිසිල් කළොත් ඝනයක් බවට පත් වෙනවා. පුතේ මේ වචන ටික මතකයිද බලන්න. මේ වචන ටිකේ ඝනය ද්‍රවයක් බවට පත් වෙනවා. මොනවා කළොත්ද? රත් කළොත්. ඒ සංසිද්ධියට අපි දුන්නමයි පුතේ නමක්. මොකක්ද? විලයනය. ඕනෙම ඝනයක් රත් කළාම ද්‍රවයක් වෙනවා නම් අපි කියනවා ඒක විලයනය. ඒ විතරක් නෙවෙයි. මේ බලන්න. ද්‍රවයක් රත් කළාම වායුවක් වෙනවා. ද්‍රවයක් රත් කළාම වායුවක් වෙනවා නම් ඕකට අපි නමක් දෙනවා මොකද්ද? වාෂ්පීකරණය. වාෂ්පීකරණය. ඉතින් මෙන්න බලන්නකො මේකේ අනිත් පැත්ත. වායුව සිසිල් කරලා ද්‍රව වෙනවා. වචනේ හොඳට අවුරුයි. පොඩි පන්ති වල ජල චක්‍රයේදී ඝනීභවණය වෙන්නේ. ඒ කියන්නේ වායුව සිසිල් කළාම ද්‍රවයක් වෙනවා නම් ඒක ඝනීභවණය. ඒ වගේ ඕනෙම ද්‍රවයක් සිසිල් කළාම ඝනයක් වෙනවා නම් ඒකට අපි නමක් දෙනවා පුතේ හිමායනය.
හිමායන ඔන්න බලන්න ඝනයක් රත් කළාම ද්‍රවයක් වෙනවා නම් ඒක විලයනයක් ඒක අනිත් පැත්ත ඕනෙම ද්‍රවයක් සිසිල් කළාම ඝනයක් වෙනවා නම් ඒක හිමායනය හරි උතේ ඔන්න ඔය අවස්ථා කීපය ගත්තාම අපි තව වචන දෙකක් අඳුනගන්න මොනවාද ද්‍රවාංකය හිමාංකය තාපාංකය ද්‍රවාංකය හිමාංකය තාපාංකය මොකද ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත්වෙන නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකය ඒ අවස්ථාව විලයන හැබැයි ඒ උෂ්ණත්වය අපි කියනවා ද්‍රවවන අංකය ද්‍රවාංකය ඊළඟට ඕනෙම ද්‍රවයක් රත් කළාම අන්න අපි ඒක නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා වායුවකින් අන්න එනම් අපිට පේනවා මොකද්ද ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය අපි නමක් දෙනවා තාපාංකය කියලා එනම් මේ වෙලාවේ මම ඔයත් එක්ක වචන කීපයක් කතා කළා එකක් තමයි විලයනය අනෙක වාෂ්පීකරණය මොකද උතේ විලයනයක් කිව්වේ ඕනෑම ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා නම් ඒක විලයනය මොකද වාෂ්පීකරණයක් කිව්වේ ඕනෑම ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා නම් ඕක වාෂ්පීකරණය එතකොට මෙයත් එක්ක මම වචනයක් කතා කළා ද්‍රවාංකය මොකද්ද ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකය අනිත් එක තාපාංකය ද්‍රවයක් වායුවක් බවට පත්වෙන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය